ඇත්තටම අපි අද මේ ග්‍රවුන්ඩ් මේ දෙන්නව සම්බන්ධ කරගත්තේ ලෝක දේශපාලනය ගැන කතා කරන්න. මොකද ලෝක දේශපාලනය ලෝක දේශපාලනය ලෝක දේශපාලනයේ ලොකු බරපැරියක් මේ අවස්ථාවේ යනවා. ඇත්තටම මේක විශේෂ ඔයාගේ හින ලයින් නේ. නෑ මේ ලයින් මේක නෙවෙයි. මට කෝ මයික් එක? නෑ ඔයා මේකට කතා කරන්න. මෙයාට මයික් එකක් තියෙනවා. හරි මේ මෙහෙමයි DJ එකේ ඉන්නේ මයික් දෙකයිනේ. එතකොට මෙයාට පොඩි ඇයි එහෙම ඔයාගත් තියෙන්නේ? නැති මේක මේක මෙහෙමයි. මේ මයික් එක ඉතින් මේකත් අපේ රටේ හදුවා තමයි. හරියට ඔයාලගේ රටේ හදුවා තමයි මම කියන්නේ. බල එහෙම මහත්යෝ සාධාරණයක් තියෙන්න ඕනි මොකක් හරි යම්කිසි ඉන්ටර්වයුව එකක් කරනවා නම් ඔයා මෙතන ඉන්ටර්වයුව එක හේවන කෙනා වශයෙන් ඔව් මොකද්ද කියන්නේ? ඔයා එහෙම කරන කෙනා වශයෙන් ඔයාට වචනේ පැටලෙනවනේ. ඔව් ඔයා දැනගන්න ඕනේ මන්ට දෙන්නට මයික් තියන්න. එහෙනම් මෙහෙම කරමු ඉතින්. මේ මම මගේ මයික් එකත් ගලවලා ඉවරලා මේක දෙන්න නෑ. දැන් මෙහෙමයි. මේ මොනවද තියෙන්නේ වහුලද? හරි. දැන් මෙහෙමයි. මේ විකාර වැඩක් නෑ. දැන් මේ බ්‍රවුන්ට මයික් එකක් දුන්නා. මෙයාට දුන්නේ නෑ. ඇත්තට මේක අසාධාරණයක්. නමුත් මම මේ සංවාදයේදී දෙන්නට අසාධාරණයක් නොවන විදිහට මම පොරොන්දු වෙනවා. දියුරා පොරොන්දු වෙනවා. දෙන්නට කිසිම අසාධාරණයක් වෙන්නේ නැති විදිහට වැඩේ කරනවා කියලා. ඇත්තටම දැන් මේ දවස්වල හෝමුස් සමුද්‍ර සන්ධිය වහලා තියෙන්නේ. ඇත්තටම මේ ඇමරිකන් කාරයෝ ඇමරිකාවට වයින්ඩ් එක නෑ මෙතන මෙයා ඇමරිකන් මෙයා ලංකන් අකි කර්සියන් පර්සියන් කියන්නේ ඉරාන ජාතික නෙවෙයි මෙයා කියන්නේ පර්සියාවත් එක්ක අපේ සම්බන්ධයක් තියෙනවා ඒක හරි. ඉතින් ඒක ඉස්සර ඉඳන් තිබුණ සම්බන්ධයක්. ඉතින් ඒතරම ඉරානය කියන්නේ පරණ ලෝකේ හිටිය ජාතියක්. ඉතින් කොහොම හරි මේ රටවල් දෙක රටවල් දෙක අතර තිබුණ මේ ප්‍රශ්නේ තියෙන මේ ප්‍රශ්නේ ගැන අපි කතා කරන්න ආවේ. ඇත්තටම අකි කොහොම කදාතන්ත්‍රවාදී එතකොට හිජාබේ නෑ ඒ කියන්නේ හිජාබේ හරි මොනවා හරි ඒ රටවල් වල තියෙන එක නීති රීති අනුව තියෙනවා. ඉතින් එක සංස්කෘතියෙන් තියෙනවනේ. ඉතින් එතකොට ඒ ගතකදාර B2 ගැහුවා. ඔව් B2 ගැහුවා තමයි. ඉතින් ඒ කියන්නේ ඒකත් අපි පොඩ්ඩක් ඉතින් අසාධාරණයි මේ නෑ ගෙහින්වයි. අකේ ට්‍රම්ප්ට ඕනි හෝමුස් අරින්න. එහෙම කියලා හෝමුස් වහලා හරියනවද? ආයිකත් අර හෝමුස් අරින්න ඕනි කියලා හෝමුස් වහලා හරියන්නේ නැහනේ. දැන් මේ දැන් දිගටම දුන්න chance ඉවරයි මල්ලේ. අකේ දුන්න chance ඉවරයි මල්ලේ. නියුක්ලියර් තියෙනවා අකිට. අන්න ඒක තමයි ගහන්නේ. අකිට ඉන්නවා උතුරු කොරියාවත්. උතුරු කොරියාව සපෝට් එකනද? ඒ චීනේ සහයෝගයෙන් කියලා. හරි කොහොම හරි අපිට ඕනි ඇත්තටම මේ ලෝක සාම්‍ය පවත්වා ගන්න. ඉතින් ඒකින්ද කාර්මික ඉල්ලීමක් කරන දැන් ඔයා USA නේ. මම ඕනනම් ට්‍රම්ප්ට කියන්න. ඔයා ට්‍රම්ප්ට කියන්න. මං කියන්නම් අකේ රටේ ලොක්කට. එයි. ඔට හරියට විතරයි. ගෙන් ඒ දෙනවා තියෙන්නේ. අයිතුල්ලා අල්කමි. මේ අප්සෙට් එක තියෙන්නේ මෙයාලගේ උත්තරීතර නායකයන් නැති වුණා. එක ෂොට් එකයි ගෙවි. නෑ අටක් ගැහුවා. හරි. ඉතින් එහෙම මේ එකක් ෂොට් එකක් ගැහුවා හරි අටක් ගැහුවා හරි මන්නම් කියන්නේ ඉතින් එහෙම මිනිස්සු මේ ලෝකේ මැරෙන්න අවශ්‍ය නෑ ඇත්තටම. මේක සහයෝගයෙන් මේ ඉතින් අපි දෙගොල්ලෝ එකතු වෙලා හෝම්ස් වලින් ටිකට් කඩමුකෝ. එහෙම හෝම්ස් වලින් ටිකට් කරනවා නම් ඉතින් එහෙනම් ඉතින් ඔයාගේ රටේ ඉන්නකෝ. ඒකත් ඇත්ත තමයි. ඉතින් කොහොම හරි දැන් බොරතෙල් බැරලේ මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒක කොහොමවත් කාලයක් වෙනවා. කොහොම පාලනය වෙන්නේ? ඕකෙන් chance එක ගත්තේ ඔයත් නෙවෙයි යන්නේ. එහෙනම් කවුද? මාත් නෙවෙයි. එහෙනම් කවුද? පුටින් පුටින් තමයි ඇත්තම chance ඒකත් ඇත්ත තමයි ඉතින්. ඉතින් ඔය වගේ මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඇත්තටම. අපි මේ ගැන දැඩි අවධානයෙන් ඉන්නේ. දැන් ඔයා මෙහෙම ඒවා ඕන්ට වඩා ඉරාන් ගැන කතා කරන්න නැත්නම් ඔයා ලංකාවේ කෙනෙක්. ඒ වුණාට මං උන්ට හතුරාගේ ඉතුරාය. ඒ කියන්නේ මං උන්ත් එක්ක ඇරියස්. උන් ඉරානෙත් එක්ක ඇරියස්. එතකොට මං ඉතුරා අගේ එතකොට ඉරානි. එතකොට දැන් මෙයා මෙහෙමයි. දැන් මෙයා මේ ඉරානි පැත්තට කතා කරන්නේ නැත්තටම මේ දෙන්න ඇරියස්නේ. ඉතින් ඒ හින්දා මෙයා ඉරානි පැත්තේ කතා කරන්නේ ඒකයි. ඉතින් ඒතර මෙයා නම් කවන්නේ මෙයා දැන් මේ බ්‍රවුන් මේ මයික් එක මෙන්න මේක ගත්තා. අයියෝ විනාශ කරනවනේ ඉතින්. මොකද මයික් එක ගත්තේ? අසාධාරණකම් හෙන්නන්න බෑ. අපි ඔක්කොම මිනිස්සු. උඹලත් 900 හරි. ඒ වුණාට ඇමරිකන් ජාතිය උතුම්. මේ ඇමරිකා ග්‍රේට් අගේන්. දැන් බලන්න මයික් එකක් ගත්තා දැන් කරන දේ. ඉතින් ගන්නකො. දැන් මට ගන්න බෑනේ මගේ අත් දෙක මෙතන තියෙන්නේ. මං කියන්නේ මෙහෙම ප්‍රශ්න ඇති කරගන්න එපා. එහෙනම් ටටා බයි. ටටා බයි. ටුටෝ ගෝයි. එහෙනම් වැදගත් විදිහටනේ. ඔය එහෙම තමයි හරි. ටටා බයි. හරි මචං.
මයික් එකේ කෑල්ල නැහැ කියන්නකො මෙන්න මේ අරුව ඇදලා ගත්තානේ. ෂර්ට් එක අස්සේ සවුන්ස් එක. අයියෝ ආයෙ නම් දෙන්නේ නැහැ මයික්. කෝ ඒක. දැන් මැග්නට් එක නෑනේ. කොහෙද කටේද මුගේ? ආගෙන. ඔක තමයි ගෝතේ ෆෝන් කරාම වෙන්නේ මේ නෑනේ දැන් මයික් එකේ කෑල්ල නෑනේ දැන්.